ඔන්න අදත් වෙනදා වගේම රැකියා අවස්ථා කිහිපයක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ දැනුවත් කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රැකියා ඇබෑරතු කිහිපයක් සම්බන්ධයෙන්. ඉතින් අපි බලමු මොනවාද ඒ තනතුරු සහ ඒවට බලන සුදුසුකම් මොනවාද කියලා. පුස්තකාල සහකාර තනතුරු පුරප්පාඩු 3ක් තියෙනවා. වැටුප් පරිමාණය මාසික වැටුප 64,310යි. සියලුම අතිරේක දීමනා සහිතව අවම ආරම්භක දළ මාසික වැටුප 89,000ක් පමණ වෙනවා. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු සහ 40ට නොවැඩි වෙන්න ඕනි කියලා සඳහන් වෙනවා. අධ්‍යාපනික සුදුසුකම් සිංහල හෝ දෙමළ සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා සම්මාන සාමාර්ථයක් සහ ගණිතය විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර 2කට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්න ඕනේ. වෘත්තීය සුදුසුකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ රජයේ පිළිගත් ආයතනයකින් පිරිනමනු ලබන පුස්තකාල හා තොරතුරු විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවේ පළමුවැනි කොටස සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. පළපුරුද්ද රජයේ පුස්තකාලයක හෝ පාර්ලිමේන්තු පුස්තකාලයේ අවම වශයෙන් වසර 5ක සතුරුදායක සේවා කාලයක් සපුරලා තියෙන්න ඕනේ. ඒ වගේම බඳවා ගැනීමේ ක්‍රමය වෙන්නේ ලිඛිත හෝ වෘත්තීය පරීක්ෂණයක් සහ සාමුඛ පරීක්ෂණයක් මගින් සිදු කරනවා කියලා සඳහන් වෙනවා. බඳව ගන්න ක්‍රමවේදය සම්බන්ධයෙන් විස්තරයක් දීලා තියෙනවා. ඒ තමයි ලිඛිත හෝ වෘත්තීය පරීක්ෂණය රැකියා කාර්යභාරය සම්බන්ධව අයදුම්කරුවාගේ දැනුම හා අවබෝධය පරීක්ෂා කරනවා. ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 100යි. සම්මුඛ පරීක්ෂණයේදී පාර්ලිමේන්තු මහලේකම් විසින් පත් කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් තුලින් අයදුම්කරුගේ සුදුසුකම් පරීක්ෂා කරනවා. ඒ වගේම ලිඛිත හෝ වෘත්තීය පරීක්ෂණයෙන් ලබා ගන්නා ලකුණු මත අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා. සම්මුඛ පරීක්ෂණයේදී අමතර අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්, පරිගණක සාක්ෂරතාව, සේවා පළපුරුද්ද, sannivedana හා භාෂා කුසලතාව, සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාව යන කරුණු වලට ලකුණු ලබා දෙනවා. ඒකේ උපරිම ලකුණු 100ක් තමයි ලබා දෙන්නේ. දෙවැනි තනතුර බලමු. පිළිගැනීමේ නිලධාරී පුරප්පාඩු 3ක් තියෙනවා. වැටුප් පරිමාණය මාසිකව 64,310ක් හිමි වෙනවා. සියලුම අතිරේක දීමනා සහිතව අවම ආරම්භක දළ මාසික වැටුප 89,000යි. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු හා 35ට නොවැඩි විය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ මහලේකම්ගේ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් සඳහා උපරිම වයස් සීමාව බල නොපාන බවත් සඳහන් වෙනවා. අධ්‍යාපන සුදුසුකම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා සම්මාන ඇතුළුව සම්මාන සාමාර්ථ 5ක් සහිත විෂයන් 6ක් එකවර සමත් වෙන්න ඕනේ. වෘත්තීය සුදුසුකම් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ රජය පිළිගත් ආයතනයක් මගින් නිකුත් කරනු ලබන පාඨමාලා කාලය වසරකට නොඅඩු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබීම සහ පිළිගත් ආයතනයක පරිගණක සාක්ෂරතාව පිළිබඳ පාඨමාලාවක් හදාරා සහතිකයක් ලබා තිබීම. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන්ම sannivedanaya කිරීමේ හැකියාව සහ වෙනත් විදේශීය භාෂාවන් කතා කිරීමේ හැකියාව විශේෂ සුදුසුකමක් ලෙස සලකනවා කියලා සඳහන් වෙනවා. පළපුරුද්ද පිළිගත් ආයතනයක පිළිගැනීමේ නිලධාරී හෝ පාරිභෝගික සේවා නිලධාරී තනතුරක අවම වශයෙන් වසරක පළපුරුද්දක් ලබා තිබීම. බඳවා ගැනීම ලිඛිත පරීක්ෂණයක්, කථන පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුවෙනවා කියලා සඳහන් වෙනවා. ලිඛිත පරීක්ෂණයේදී ඉංග්‍රීසි භාෂා හැකියාව සහ සාමාන්‍ය දැනීම් පරීක්ෂා කරනවා. ලිඛිත පරීක්ෂණයේ සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා. එහිදී අමතර අධ්‍යාපන වෘත්තීය සුදුසුකම්
විෂය දැනුම, කථන හැකියාව සහ පළපුරුද්ද, පරිගණක සාක්ෂරතාව, පෞරුෂත්වය හා සම්මුඛ පරීක්ෂණයට දක්වන කුසලතාව, පැමිණීම, ජ්‍යෙෂ්ඨත්වය සහ කාර්යසාධනය. මේ කාරණේ බලපාන්නේ අභ්‍යන්තර අයදුම්කරුවන්ට. මේ කාරණා වලට ලකුණු 100ක් ලබා දෙනවා කියලා සඳහන් වෙනවා. මීට අමතරව රියැදුරු තනතුරට පුරපාඩු 2ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ සම්බන්ධ විස්තර මේ දැන්වීම කියවලා ලබා ගන්න. ඒ වගේම සේවා නියමයන් හා කොන්දේසි සම්බන්ධයෙන් විස්තරයක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ සම්බන්ධයෙන් කියවලා බලන්න. ඒ වගේම උපැන්න සහතිකය, අධ්‍යාපන සුසුකම් සනාථ කරන සහතික, වෘත්තීය සුසුකම් සනාථ කරන සහතික, පළපුරුද්ද සනාථ කිරීම සහතික, මේවායේ පිටපත් ඔයාලගේ අයදුම් පත්‍රය සමග අමුණලා යවන්න. අයදුම් පත්‍රය වගේම මේ සම්බන්ධ වැඩි විස්තර ලබා ගන්න ඔයාලට පුළුවන් www.parliament.lk කියන වෙබ්සයිට් එක ඔස්සේ ඒ ආකාරයෙන් නිවැරදිව සම්පූර්ණ කරගත් අයදුම් පත්‍රය 2025/12 වෙනි දින හෝ ඊට පෙර ලැබෙන පරිදි පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ජොබ් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න කියලාත් මතක් කරනවා.